අද කතාව මටත් තාම හදාගන්න ඕන. හැබැයි මමත් තාම හදාගන්න try කරන වැරද්දක්. අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි හොඳ quality speech එකක් audience එකට deliver කරද්දී අපි හොඳ හයියේ අපි හොඳ සද්දෙට කතා කරන්න ඕන කියලා. හරියට නිකන් බිත්ති දෙදරන්න පහළවල් උඩ යන්න ගඩොල් පුපුරන්න කතා කරනවා වගේ. හැබැයි quality speech එකේ කතාව මීට වැඩිය වෙනස්. මේ දේ අපිට ගොඩ වෙලාවට දැක ගන්න පුළුවන් ස්කූල් කම්පිටිෂන්ස් වල. ඒ කියන්නේ ස්කූල් කම්පිටිෂන්ස් වලදී අපි දකින්නේ ස්කෝලේ ඇතුළෙන් වෙන කට්ටියනේ. අපි ගොඩක් වෙලාවට හොඳ ස්පීකර් කෙනෙක් කියලා දකින්නේ ඉස්කෝලේ ඇතුළෙම ඉන්න ළමයි. ඒකෙන්ද අපි හැම වෙලේම එයාලව අනුගමනය කරලා හොඳ සද්දෙට කතා කරන්න ඉගෙන ගන්නවා. හැබැයි ටික මැචුවර්ඩ් වෙද්දී ටික හොඳ ජෙනුයින් සොසයිටි එකක් ආශ්‍රය කරද්දී අපිට තේරෙන්න ගන්නවා නෑ ස්කූල් ස්කිල් එක නෙමෙයි ටිකක් ඇඩ්වාන්ස් ස්කිල් එකක් තමයි ටික ලොකු වෙද්දී අපිට පුරුදු කරන්න වෙන්නේ. අපිට ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ කියලා. එහෙමයි කියලා මම කියන්නේ අපි කන්ටෙන්ට් එකට විතරක් fully focus එක දෙන්න ඕන කියලා. මම කියන්නේ කන්ටෙන්ට් එකත් එක්ක. ඒ කියන්නේ කන්ටෙන්ට් එකට ප්‍රයොරිටයිස් කරන ගමන් අපේ ඊතර ක්වොලිටිස් ටික තමයි බැලන්ස් කරන්න ඕන. කන්ටෙන්ට් එක උනත් අපි නියම හරයාත්මක න්‍යායාත්මක දැනුම බෙදද්දී ඒ ටික පිළිවෙලකට ගලපගෙන ගලාගෙන යන විදිහට step by step audience එකට අපි deliver කරන්න දැනගන්න ඕන. සම්බෝල් එකට ලුණු ඇඹුල් දාලා රස ගන්නවන්නාසේ අපේ content එකටත් ඊට පස්සේ කුළු බඩු ටික දාන්න එක අපේ දෙයක්. ඒ කියන්නේ facial expressions, eye contact, voice tone, voice balancing, hand gestures මේ හැමදේම එකතු වෙලා ලස්සනට ස්පීච් එක ඩිලිවර් කරන එක අපේ වගකීමක්. එහෙම කරොත් තමයි හොඳ ස්පීච් එකක් හොඳ පබ්ලික් ස්පීකර් කෙනෙක් විදියට අපේ ඔඩියන්ස් එකට දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ඔඩියන්ස් එකෙන් ඔඩියන්ස් එකට කන්ටෙන්ට් එකෙන් කන්ටෙන්ට් එකට ස්පීච් ඩිලිවරි නම් වෙනස්. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මේ කිව්ව ක්වොලිටිස් එක ඔයාලා හොඳ ස්පීච් එකක් ඩිලිවර් කරන්න කියලා ආරාධනා කරමි. අද වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. ඔබ සැමට good luck.